රයිට් අපි මේ වෙන විට රැඳී ඉන්නේ ගල්ලෑල්ල ප්‍රදේශයේ කදුරුවෙල සිට කිලෝමීටර් 5ක් විතර මෙහාන් මේ වෙන විටත් ගම් වතුර ගොදුර පහව ගිහිල්ලා නැහැ. මම මේ රැඳී ඉන්න ප්‍රදේශයත් ගොඩක් විනාශ වෙලා තියෙනවා. මේ රේල් පාර අර සුනාමියට අහු වුණා වගේ විශාල ප්‍රමාණයක් විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ තරම් සැඩ ගම් වතුර පහරක් ඇවිදින් තිබෙනවා. ඒ වගේම අපිට පේන මේ අක්කර දහස් ගාණක් එහාට කුඹුරු පිටි සියල්ලක් විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ගොඩක් අය මේවා බලන්න පැමිණෙන එකෙන් ඉවත් වෙන්න ඕන. ගොඩක් බලන්න එන එක අවදානම් තත්ත්වයක්. ඒ නිසා වතුර නම් ක්‍රමක්‍රමයෙන් වතුර පහර බැහැගෙන යනවා. නමුත් ඔබට තාමත් එන්න සුදුසු මට්ටමක මේ ප්‍රදේශය නැති බව තමයි මතක් කරන්න තියෙන්නේ. මම ඉන්න ස්ථානයේ සිට තවත් කිලෝමීටර් 6ක් 5ක් විතර එහන් තමයි මනම්පිටියේ පාලම තිබෙන්නේ. මේ ප්‍රදේශයට යන්න බෑ. රේල් පාර මතින් යන්න පුළුවන්. නමුත් රේල් පාර කැඩිලා ගිහිල්ලා අවදානම් තත්වයක තියෙන. ඒක නිසා කවුරුත් බලන්න එන්න එපා කියලා මතක් කරනවා. රජරට ටීවී වෙනුවෙන් මම චමින්ද හංසක.